ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත් වූ විදුනැණින් ගොවි දෑතට උද්‍යාන භෝග ක්ෂේත්‍ර දිනය සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සහභාගී වුණා. අගෝස්තු මාස 13 සහ 14 දින දෙක තුල පැවැත් වූ මෙම ප්‍රදර්ශනයේදී පර්යේෂණ සහ නව සොයා ගැනීම්, නව එළවලු ප්‍රභේද, නවීන කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම, අගය එකතු කළ ආහාර නිෂ්පාදන, කෘෂි යන්ත්‍රෝපකරණ සහ මෙවලම්, නවෝත්පාදන, ප්‍රදර්ශන සහ අලෙවි කුටි, කෘෂි භෝග සායන ඇතුළු තවත් බොහෝ දෑ නැරඹිය හැකි වුණා. මෙම ප්‍රදර්ශනය කෘෂිකර්ම ශිෂ්‍යයන්ටත් විශ්වවිද්‍යාල සිසුන්ටත් කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ටත් පෞද්ගලිකාංශයටත් බීජ හා කෘෂි යෙදවුම් කර්මාන්තයටත් ආහාර සැකසුම් කර්මාන්තයටත් ඉතා වැදගත් දැනුම් හුවමාරු වේදිකාවක්. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1912 දී ස්ථාපිත වූ පසු පර්යේෂණ කටයුතු සඳහා විශාල අවධානයක් යොමු කළා. ගන්නොරුවේ මධ්‍යම පර්යේෂණ ඒකකය සඳහා නව රසායනාගාරවල පදනම 1958 ජුනි 21 දින තැබූ අතර එම ආයතනය 1967 අගෝස්තු 6 දින විවෘත කරනු ලැබුවා. පසුව 1994 දී ගන්නොරුවේ ආයතනය උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ලෙස ප්‍රතිසංවිධානය වුණා. රටේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් ගොන්නෝරුවට පැමිණෙනවා. මෙහි ඇති පර්යේෂණ ක්ෂේත්‍ර, තාක්ෂණික ආදර්ශන සහ කෘෂි පරිසරය දකින විට ගොවීන්ට විශාල උත්තේජනයක් ලැබෙනවා. ගොවියාට මේක කරන්න පුළුවන් කියලා පොතකින් කියනවාට වඩා මේක කරලා තියෙනවා කියලා ක්ෂේත්‍රයේ පෙන්වීමේ බලය ඉතා විශාලයි. ඒ නිසා අපේ පර්යේෂණවල අවසාන ඉලක්කය විය යුත්තේ පර්යේෂණ පත්‍රිකා පමණක් නෙවෙයි. ගොවියාගේ ආදායම වැඩි කරන, පාරිභෝගිකයාට ආරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර ලබා දෙන, රටට විදේශ විනිමය උපයන තාක්ෂණයන් බවට එම පර්යේෂණ පරිවර්තනය කිරීමයි. ගොවියාට අපේම රටේ සංවර්ධනය කළ ඉහළ අස්වැන්නක් ලබා දෙන, හොඳ ගුණාත්මක භාවයක් ඇති, දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන, පලිබෝධ හා රෝගවලට ප්‍රතිරෝධී, ආර්ථික වශයෙන් ලාභදායී ප්‍රභේද ලබා දීමට අපට හැකිවිය යුතුයි. අපේ විද්‍යාඥයින්ට නව තාක්ෂණය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, නවෝත්පාදන සඳහා අවශ්‍ය ආයතනික සහාය ලබා දීමටත්, වාණිජකරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලිකාංශය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් අමාත්‍යවරයා ලෙස එතුමා විශාල කැපකිරීමක් කරනවා.